ස්කිප් එකක් වුණා. ඉතින් හෙලෝ කට්ටිය ඉතින් අද යන්නේ මම ඉක්මනට කියන්නම් ඉන්ට්‍රෝ එක. ෂෙනින් ගන්නම් මේකේ වැඩි විස්තර කතා කරන්න දෙන්නේ නැහැ. දන්නවනේ ඉතින්. ඉතින් කියුබ් එකකින් අද වීඩියෝ පටන් ගන්න හිතුවේ මේ අද අදින් යන්නේ SL කියුබ් ෂෝ එකේ අයියව. ඉතින් දන්නේ නැති කට්ටියට මම මේ පැත්තෙන් ෆොටෝ එකක් දාන්නම්. මට එයාගේ මේ නම් මතක නැහැ. මේ ඉතින් අද අඳින්න යන්නේ යාව පික්සල් ආර්ට් එකක් විදිහට සාමාන්‍ය විදිහටම මම හිතන් ඉන්නවා මේ වීඩියෝ එකට පස්සේ ටිකක් වෙනස් විදිහේ කන්ටෙන්ට් එකක් අප්ලෝඩ් කරන්න. ඒක ෂුවර් නෑ 100ට 25ක් වගේ තමයි ෂුවර් එක තියෙන්නේ. ඒ කියන්නේ ෂුවර් නෑ එක කරගන්න පුළුවන් උනත් අප්ලෝඩ් කරන්න අනිවාර්යෙන්. එහෙනම් ඉතින් දන්නවනේ පික්සල් ආර්ට් එක කියන මොකද කියලා දන්නේ නැත්නම් channel එකට ගිහලා බලන්න පුළුවන්. නැත්නම් TikTok එකේ තියෙනවා FB එකේ තියෙනවා. ඒකටම තමයි FB එකේ මම page එකක් හදුවා. ෆලෝ කරන්න ගිහිල්ලා මම බලන්න හැටි ලින්ක් එකක් දාන්න මට ඒක ෂුවර් නෑ. මට අමතක වුණොත් මේ කමෙන්ට් එකක් දාලා මතක් කරන්න. එච්චරනේ කියන්න තියෙන්නේ. YouTube channel එක follow subscribe කරන්න නැත්නම් subscribe කරන්න නැත්නම් subscribe කරන්න. TikTok එකේ follow කරන්න. FB එකේත් follow කරන්න. YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න කලින් TikTok එකටයි FB එකටයි සාමාන්‍යයෙන් වීඩියෝ අප්ඩේට්ස් වෙනවා එක. ඒ කියන්නේ YouTube එකට අප්ලෝඩ් කරන්න මට ටිකක් කල් යනවා. එහෙනම් ඉතින් යන් අද පික්සල් ආර්ට් එක අඳින්න. මම කොහමද මේක අඳලියන මම දන්නේ නැහැ කොහමද. ඔව් බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් යම් අඳින්න. හරි ඉතින් කට්ටිය මම ඊයේ වීඩියෝ එක නැවතුම් පස්සේ දැන් මේ අද තමයි වැඩ පටන් ගන්නෙ. දැන් වෙලාව මට බලන්න එකක් නෑ. පොඩ්ඩක් ෆෝන් එකෙන් බලන්නම්. හතමාරයි. දැන් වෙලාව හතමාරයි. මේ දැන් තමයි අඳින්න යන්නේ. ඊයේ අඳපුරි ගමන් පෙන්නුවා. දැන් ආයි පෙන්නන්නේ නැහැ. ඉතින් මේ දැන් ඊළඟ මේක ඊට පස්සේ අඳින්න පටන් ගමු. කියන්න දෙයක් නැහැ. යන් එනවා අඳින්න. පොඩ්ඩක් ඉන්න සින්දුව නවත්තන්න ඕනේ. කොපිරයිට් සිට් ඕකේ ප්‍රමෝට් කළා. හරි ඉතින් 10ට ඇතිය මේ නවත්තන්න යන්නේ. මේ දකින්නට ඇඳලා තියෙන ටික ඔතන ඇඳලා තියෙන මේ වයර් ගන්න ගන්න එපා. මයික් එකේ මම පේනවනේ. මම පේනවා. ඉතින් කියන්නේ දැන් නවත්තන්න යන්නේ අද සිකුරාදා. අද දිනේ 26 සිකුරාදා දැන් වෙලාව 11යි. මේ කියන්නේ හෙට සෙනසුරාදා හෙට පන්ති යන තියෙනවා. මේ උදේ නැගිටින්න ඕනේ යනවා ටිකක් තියෙනවා. ඒකෙන් දැන් නවත්තනවා. ඊට පස්සේ හෙට අඳිනවා. තව දවස් 3ක් යද්දි ඉවර කරන්න පුළුවන් මම හිතන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඇඳලා දෙන්න මෙච්චරයි. මේ ටික අඳින්න මම හිතන්නේ මට පැය 4ක් වගේ යන්න ඇති. මම හිතන්නේ පැය 4ක් වගේ යන්න ඕනේ මේ ටික අඳින්න. ඔව් එහෙනම් ඉතින් බලමු. එහෙනම් හෙට ආයෙ හම්බෙමු. දැනට good night bye. හරි ඉතින් කට්ටිය දැන් පටන් ගන්න යන වෙලට ඒ කියන්නේ දැන් ඔයාලා හිතන නැති අද කවද්ද කියලා. අද දවස මම අර අඳිනවා කියලා පටන් ගත්තා නැන්දේ නෑ. අද සම්බන්ධ මේ දංගාරුවාදා අද තමයි අඳින්න පටන් ගන්නෙ. දැනට ඇඳලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. තව දෙයක් කියනවා මේක දැකලා තිබ්බ TikTok එකේ පේසල් කිප්ෂෝ එකේ අයියා. ඉතින් සතුටුයි. මට හුදු තව දෙයක් තියෙනවා අම්මා. ඒකට මේ අපරාධ මට ඒක ඒ වෙලාවේ වීඩියෝ කරගන්න තිබ්බේ මේ දැන් මේක අර ඒ ෆීලිං එක එන්නේ නැහැ. මම මේ ඊයේ සුබෝදය වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒ වීඩියෝ එකේ දැකලා තිබ්බ පික්සල් ආර්ට් එක. ඉතින් දැන් එන්නේ නැහැ ෆීලිං එක. ඒ සතුට දැන් එන්නේ නැහැ. අපරාධ මට ඒ වෙලාවේ වීඩියෝ කරනකොට ඒ කියන කුණුහරුපක් එක කියන්නේ නැහැ. ඒක කියන්න බෑනේ. බස් සතුටුයි. අරද මේ සතුටුයි. කෑල්ල වල හදාගන්න මේ කොහමරි පිස්සුවක් එක විනාඩි 2ක් විතර මගේ පේජ් එකක් ගෙන කිව්වා මට සුදු ඉතින් එම තිල් මේ කුහරුපක් කිව්වොත්
ඊට පස්සේ ඉතින් තවත් තියෙනවා කියන්න දේවල් මේ වෙලා යනවා දැනටමත් විනාඩි 1යි තප්පර 20ක් ගියා මේ ෂණිකයන් වැඩ ටිකට මේ පුළුවන් වුණත් අතින් වොයිස් එකක් දාලා විස්තරේ කියන්න. යන් එහෙනම් අද මේක ඇඳලා ඉවර කරන්න බලමු. මියසික් අඩු කරන්න ඕනේ. හරි. මම zoom out කළා. හරි. පේන්නේ නැති කියලා මම හිතනවා. දැන් වෙලාව වලට මුලින්ම වෙන්නම්. වෙලාව 9:37. හරිද? මම ඇඳලා ඉවර කළා. මේ බ්ලැක් ග්‍රවුන්ඩ් එක ගැන හිතන්න එපා. කොහොමද පේන්නේ කියලා මම දන්නේ නැහැ. මට ප්‍රිවිව් එකක් පේන්නේ නැහැ. මේ ඇඳලා ඉවර කළා කියන තව චුට්ටක් තියෙන අර සාමාන්‍ය විදිහටම ආසන්න ටික තියෙන මොකක් පාට කරමු අපි දැන් මේ පේන්නේ නැති කියලා හිතන මේ පාට කරලා හරි මේක ප්ලාට කරා ඉතින් ඇන්ඩේ මේ මෙන්න මේක පොඩ්ඩක් මේක මේ කොලේ පොඩි සවුත් වෙච්ච තැන් එකක් තියෙනවා පේන විදියට තද කරලා පාට කරද්දී ඇන්ඩේ කොහොමද පේන්නේ පොඩ්ඩක් හරි වගේ මේකක් තියෙනවානේ මෙතන තියෙනවා මේ මෙහෙම තමයි ඉතින් අඳින්න පුළුවන් මේක මට වෙන කරන්න නැහැ මේ අයියාගේ වෙන ෆොටෝ කරන්නත් බැරි වුණා මට මේ මම මොකක් හරි එකකින් හරි මේක මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් මොකලා ගත්තා මොකක් හරි ෆොටෝ එකක් මේක ඉතින් මෙච්චරයි නේද මේ වීඩියෝ එකේ වෙන්නේ කියන්න තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න TikTok එකේ ෆලෝ කරන්න FB එකේ page එක කරලා තියෙනවා අනිවාර්යෙන් මේ කියලා ෆලෝ කරන්න මෙච්චරයි නේද කියන්න තියෙන්නේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මම බලනවා ඊළඟ වීඩියෝ එක පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න බලමු මොකද වෙන්නේ කියලා මේකේ ෂෝට් වීඩියෝ හිට මම TikTok එකට අප්ලෝඩ් කරනවා එතකොට ඒක පුළුවන් ප්‍රමිෂා කරන්න මම එච්චරයි නම් කියන්න දෙන්නේ අලුත් වීඩියෝ හම්බෙමු ඊට good night bye good